හරි අපි දැන් බලමු 2020 4 වෙනි කෙටි ප්‍රශ්නේ ෆ්ලයිට් පේපර් එකේ කාර්ය ශක්තිය ක්ෂමතාව. ඒකේ තියෙන්නේ ස්කන්ධයේ 1500ක් වූ කාර්යයක්. ස්කන්ධයේ 1500ක් වෙච්ච කාර්යයක් තියෙනවා. ස්කන්ධයේ 1500 වෙච්ච කාර්යයක් විශාලත්වයේ 500 නිව්ටන් ප්‍රතිරෝධයකට එරෙහිව ඍජු තිරස් මාර්ගයක්. තිරස් මාර්ගයක් කියනවා. 500 නිව්ටන් ප්‍රතිරෝධයක් තියෙනවා කියලා කියනවා. ධාවනය වෙනවලු කාර්යයේ එන්ජිම 50 කිලෝවෝල්ට් ජවයක් තියෙනවා. 50 කිලෝවෝල්ට් ජවයක් තියෙන එන්ජින් එකට කාර්ය 25ක වේගයෙන් ධාවනය වෙනවා. 25 තප්පරයකට මීටර ප්‍රවේගයකින් ධාවනය වෙනකොට ඒකේ ත්වරණය යනවා. දැන් කාර්ය ශක්තිය සම්බන්ධතාව ගැටලු වල ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ F සමාන ma නිව්ටන්ගේ දෙවන නියමය. මේකේ බල අසමතුලිත බලය සමානයි ස්කන්ධයේ වතාවක් ත්වරණය. ආය H සමානයි PV. සමානයි PV කියන්නේ H කියන්නේ එන්ජින් එකේ ජවය, P කියන්නේ එන්ජින් එකේ ප්‍රකර්ෂණ බලය. ඒ එන්ජින් එකෙන් වාහනේ ධාවනය කරන්න දාන බලය. අතාව යම් අවස්ථාවක ප්‍රවේගය. අපිට යම් අවස්ථාවක ජවය තියෙනවා නම් ප්‍රකර්ෂණ බලය තියෙනවා නම් යම් අවස්ථාවක ප්‍රවේගය හොයන්න පුළුවන්. ඒ වගේ පාවිච්චි වෙන්නේ. යම් අවස්ථාවක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒකවල මෙතෙන් කියන්නේ ත්වරණය හොයන්න කියලා. අපිට දැන් මෙතන තියෙනවා එන්ජින් එකේ ජවය දීලා ප්‍රවේගයක් තියෙනවා. ඒකට අපිට ප්‍රකර්ෂණ බලයක් හොයන්න පුළුවන්. ඕන්න මෙතනින් පාවිච්චි කරලා එන්ජින් එකේ ප්‍රකර්ෂණ බලය හොයන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි දන්නවනේ මෙතන වාහනේ ධාවනය වෙනකොට එන්ජින් එකෙන් බලයක් දානවා කියලා. එන්ජින් එකෙන් දාන බලය මම ලියනවා F කියලා. එන්ජින් එකෙන් දාන බලය F. ඒතොර F බලය තියෙනවා ප්‍රතිරෝධී බලයක් තියෙනවා 500ක්. ඒතොර මෙතන තියෙන බල තිරස් අතරින් දාවන්නේ ස්කන්ධය මගින් එන බර තියෙන්නේ පල්ලට. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතකොට අපිට තිරස් අතර F සමාන ma දාන්න. ඒතර මේ වගේ එන්ජින් එකේ බලයක් තියෙනවා ප්‍රතිරෝධී බලයක් තියෙනවා ස්කන්ධය තියෙනවා. ත්වරණය හොයන්න පුළුවන් අපිට. ත්වරණය හොයන්න නම් අර බල දෙක අපි දැනගෙන ඉන්නවා. එක බලයක් දීලා තිබ්බට අනිත් බලය දන්නේ නැහැ. එන්ජින් එකේ දාන ප්‍රකර්ෂණ බලය. ඒතර මේ ප්‍රකර්ෂණ බලය හොයාගෙන මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරනවා. ජවයේ තියෙන ප්‍රවේගය තියෙනවනේ අපිට. හරි. එතකොට අපි x සමානයි pv පාවිච්චි කරනවා මෙතනදී. සමානයි pv h කියන්නේ ජවය 50යි කිලෝවෝල්ට්. කිලෝ කියන්නේ 10 3යි. සමානයි p කියන්නේ ප්‍රකර්ෂණ බලය මම දැම්මා f කියලා. ඒක වතාවක් ප්‍රවේගයේ එම අවස්ථාවේදී 25යි. හරි. එතකොට f වෙනවා 2.10 3යි කියලා. එක වතාවක් 10 3යි නිව්ටන් කියලා. හරි. දැන් අපිට පුළුවන් අර ත්වරණය හොයන්න සමාන ma පාවිච්චි කරන්න. දැන් f සමාන ma මේ දිශාවට තියෙන f බලය දැන් අපි දන්න 2.10 3 2000යි. 2000න් අඩු කරනවා 500ක් සමානයි ස්කන්ධ 1500 කියලා දන්නවා. ත්වරණය a කියන දානවා. එතකොට මෙතනින් 1500 1500ක් කියනවා 1500 දෙනවා. ත්වරණය 1යි කියලා අපිට හම්බ වෙනවා. එතකොට අර අපිට හොයන්න කියන අවස්ථාවේ ත්වරණය හම්බ වෙනවා 1යි කියන. ඊට පස්සේ කියනවා මෙම මොහොතේදී කාර්යයේ එන්ජිම ක්‍රියා විරහිත කරනු ලැබේ. කියන්නේ මේ දැන් ත්වරණය 1යි දැන් මේ බලය එන්ජින් එකෙන් දාලා තියෙන 2000ක්. ඒ අවස්ථාවේදී එන්ජින් එක ඕෆ් කරනවා. එන්ජින් එක ඕෆ් කරපුවාම මෙතනින් ගඳින්න ඒතර එන්ජින් එකෙන් ප්‍රකර්ෂණ බලයක් කලින් ආවා දැන් ඒක ඉන්නේ නැහැ. හැබැයි අර ඝර්ෂණ ප්‍රතිරෝධී බලයක් තියෙන ඝර්ෂණ බලයක් ඔය ඒ බලය තාම තියෙනවා මේකේ. හරි. ඒ බලය මේකේ තාම තියෙනවා. ඊට පස්සේ අර 25ක ප්‍රවේගයක් තිබ්බනේ ඒ වෙලාවේ. ඒ 25ක ප්‍රවේගයක් මේකේ හැමෝම තියෙනවා. මේ අර F ආපු බලය නැති වෙනවා. හරි. එතකොට මෙයා වෙන්නේ දැන් 25කින් මෙයා යන ගමන් ඉන්නේ එන්ජින් එක ඕෆ් කරා. එයාට දැන් යන්නේ මෙහෙට මේ පැත්තට යන්නේ. අර ප්‍රතිරෝධී බලය තියෙනවා. එයා ටික ටික 25 ටික අඩු වෙලා විශ්සල යනවා. එහෙම තත්ත්වයක් මේ එන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ ඍණ ත්වරණයක් නැති වෙන්නේ. ඍණ ත්වරණය හොයාගන්න. සමාන මේ පාවිච්චි කරලා. මොකද මෙන්න ප්‍රතිරෝධී බලය ස්කන්ධය දන්නවත් ඍණ ත්වරණය හොයාගන්න පුළුවන්. ඉතින් අපිට මේක කියන්නේ එන්ජිම ක්‍රියා විරහිත කරාට පස්සේ තප්පර 50කට පස්සේ කාර්යයේ වේගය. දැන් කාර්යයේ වේගය හොයාගන්න ආරම්භක ප්‍රවේගය තියෙනවා. තප්පර 50කට පස්සේනේ. t කාලයකට පස්සේ අපිට හොයන්න කියන්නේ. එතකොට අපිට
කාලයක් දීලා තියෙනවා තප්පර 50යි කියලා. මම u කියලා ගන්න ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා 25යි කියලා. එතකොට තප්පර 50කට පස්සේ v එක නෙවන්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය. තප්පර 50කට පස්සේ ප්‍රවේගය. ඒතර මේ දෙන්න තියෙනවා. අපිට මේ දෙන්නගේ සූත්‍රය පාවිච්චි කරනවා නම් v සමානයි u ධන at තියෙනවා. මේ තුන් දෙනාම පාවිච්චි කරනවා. v සමානයි u ධන at q දන්නවා t දන්නවා. v හොයන්නේ a තිබ්බනම් හරි. හරි. එතකොට a හොයාගන්නේ මෙතන තියෙනවා a කියන්නේ ඍණ ත්වරණයක්. මොකද නිශ්චල වෙන්න යන්නේ ටික ටික. ඒක ඍණ ත්වරණයක් එතන එන්නේ. ඒක ඍණ 500යි. තමන් මන්දනය කියලා විශාලත්වය විතරක් ගන්න 500 දාන්න 500යි 1500යි ස්කන්ධය A තියෙනවා A කියන්නේ එතකොට 3න් 1යි A කියන්නේ මන්දනයක් ඒක විශාලත් මන්දනය 3න් 1යි ඊට පස්සේ අර සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් B සමානයි U ධන AT B තමයි හොයන්නේ කියන්නේ U තියෙනවා 25යි කියලා ත්වරණය දැන් ඍණ 1ක් ඍණ ත්වරණයක් නේ හරි 3න් 1යි විශාලත්වය 3න් 1යි t කියන්නේ 50යි v සමානයි 25 ඍණ 50 බෙදීම 3යි. මෙතන පොදු හරය කෙලින්ම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. කෙලින් පොදු හරය ගන්න මෙතන. එතකොට පොදු හරය 3 ගත්තාම මෙතන 75යි. මෙතනින් 50යි. එතකොට හම්බ වෙනවා අපිට 25 බෙදීම 3යි. තප්පරයට මීටර කියලා. හරි එතකොට හොයන්න කියලා තිබ්බේ ත්වරණයයි මේ අවස්ථාවේ තප්පර 50ට පස්සේ ප්‍රවේගය. තප්පර 50ට පස්සේ ප්‍රවේගය ගන්න මේ සමීකරණ සලි සමීකරණ පාවිච්චි කරද්දී දෙන්නෙක් ඉන්නවා ඒනේ දන්නේ නැත්තේ. ඒ හොයාගන්න ප්‍රතිරෝධී බලය ස්කන්ධයේ සමානයෙන් මේ දාලා තමයි එතනින් හොයාගත්තේ. හරි ඒක 2020 කාර්ය ශක්තිය ක්ෂමතාව 4 වෙනි ඊට පස්සේ තමයි මේක.